ඔබ මේ දකින්නේ ලේද නැත්නම් ජලයේද? ලෝකයේ සීතල මහද්වීපය වන ඇන්ටාර්ක්ටිකාවේ සුදු අයිස් කන්දක් මැදින් රතු පැහැති දියරයක් නිරන්තරයෙන් ගලා එනවා. Google Earth එකෙන් පවා මේ අමුතු ස්ථානය හඳුනා ගන්න පුළුවන්. මේක ඇත්තටම ලේද? නැත්නම් විද්‍යාත්මකවත් අභියෝග කළ ස්වාභාවික රහසක්ද? අද අපි බ්ලූ ෆල්ස් ගැන සම්පූර්ණ ඇත්ත දැනගනිමු. මේ ස්ථානය කොහෙද? බ්ලූ ෆල්ස් පිහිටා තිබෙන්නේ ඇන්ටාර්ක්ටිකාවේ නම් හිම ග්ලැසියරයේ. මෙය මචමුරදෝඩයි වැලේසෙන හඳුන්වන ඉතා වියලි ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. මෙහි උෂ්ණත්වය බොහෝ විට අංශක 20ටත් වඩා අඩු වෙනවා. Google Earth හරහා ටෙලෝර් ග්ලැසියර් සහ ඒ අවට ප්‍රදේශය නිරීක්ෂණය කළ හැකියි. ඇයි අමුතු බ්ලූ ෆල්ස් ලෝකයේ අමුතුම ස්ථාන අතරට එක් වෙන්නේ සුදු අයිස් මතින් රතු පැහැති දියරයක් ගලා එන නිසා. අධික සීතල තිබුණත් ජලය සම්පූර්ණයෙන්ම කැටි නොවීම. අයිස් යට වසර බිලියන ගණනක් හුදෙකලා වූ සුජ්ජජීවීන් සිටීම. ලෝකයේ දුර්ලභම ස්වාභාවික සංසිද්ධියක් වීම. බොහෝ අය මුලින්ම මේ දකින්නේ ලේ ගලා එන දිය ඇල්ලක් ලෙසයි. ඉතිහාසය 1911 දී ඕස්ට්‍රේලියානු භූවිද්‍යාඥ තෝමස් ග්‍රිෆිත් ලේටර් මෙම ස්ථානය සොයාගත්තා. මුලදී විද්‍යාඥයන් හිතුවේ මේ රතු පැහැ ඇතිවන්නේ රතු ඇල්ගී නිසා කියලයි. නමුත් පසුව කළ පර්යේෂණ වලින් හෙළි වුණේ සැබෑ හේතුව ඊට වඩා වෙනස් බවයි. විද්‍යාත්මක පැහැදිලි කිරීම. විද්‍යාඥයන්ගේ පර්යේෂණ අනුව යට අධික ලවණ සහිත ජලයක් තිබෙනවා. එම ජලයේ යකඩ විශාල ප්‍රමාණයක් දිය වී තිබෙනවා. එම ජලය අයිස් වලින් පිටට පැමිණ වාතයේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන විට යකඩ බල බැඳෙනවා. ඒ නිසාම ජලයේ ලේ වගේ රතු පැහැයක් ගන්නවා. මෙය ලේ නොව යකඩ බහුල ලවණ ජලය බව විද්‍යාත්මකව සනාථ කර තිබෙනවා. තවත් පුදුම දෙයක් නම් මෙම ජලයේ ඔක්සිජන් නොමැති පරිසරයක ජීවත් වන සුජ්ජජීවීන් හමු වී තිබෙනවා. එම නිසා වෙනත් ග්‍රහලෝකවල ජීවය පිළිබඳ පර්යේෂණ සඳහාද මෙය වැදගත් ස්ථානයක්. ජනප්‍රවාද බ්ලූ ෆල්ස් ගැන විවිධ ජනප්‍රිය කතා තිබෙනවා. සමහරු මෙය පෘථිවියේ ලේ ගැලීම ලෙස හැඳින්වෙනවා. තවත් අය මේ අద్භූත ශාපයක ලකුණක් බව විශ්වාස කරනවා. සමහර අන්තර්ජාල කතා අනුව මෙය සැඟවුණු ලෝකයට පිවිසුමක් බවත් කියනවා. නමුත් මේ සියල්ල ජනප්‍රවාද සහ අන්තර්ජාල කතා පමණක් වන අතර ඒවාට විද්‍යාත්මක සාක්ෂි නොමැත. අවසානය බ්ලූ ෆල්ස් කියන්නේ ලේ ගලා එන දිය ඇල්ලක් නොවේ. එය පෘථිවියේ අද්විතීය විද්‍යාත්මක සහ රසායනික ක්‍රියාවලික ප්‍රතිඵලයක්. නමුත් එය අදටත් ලෝකයේ විස්මිතව ස්ථානවලින් එකක්. ඔබ මේ ස්ථානයට ගවේෂණය කියන්න කැමතිද? කමෙන්ට් එකේ කියන්න. තවත් Google Earth අභිරහස් සහ ලෝකයේ පුදුම ස්ථාන ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න. නැවත හමු වෙමු. ස්තුතියි.